ඉතින් ඔන්න අපි ආවා තායි රෙස්ටොරන්ට් එකකට. crispy chicken with chili jam නේ. මොනවද දාගන්න ස්ට්‍රොබෙරි. මම අත්තා ඉතින් coffee opera එක. හැබැයි වෙන තැනකින්. මේ බලන්න මං ආසයි මේ මල් එකට. අන්න ලස්සන මල්. ඕ Mother's Day artificial flowers. මේක තමයි මට දැන්ට ගොඩක්ම ආස හිතෙන. කන්න හිතෙන සුවඳක්. මේකත් හොඳයි. අපි එහෙනම් මයක ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ජූස් දෙකක් මාරම ඩීල් දෙකක් හම්බුනේ. හෙලෝ. ඔන්න අදත් මෙල්බන් ජැනුවරිට ඔයගලන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද නිවාඩු දවසේ අපි ආවා පොඩි shopping vlog එකක් කරන්න. බලමු ගිහිල්ලා පොඩි mini vlog එකක් අරන් එන්න කියලා හිතුවා. ඉතින් එහෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අද නම් ඔන්න ගොඩක් ලොකු සෙනගක් ඉන්නවා ඉරිදා දවසත් එක්ක හින්දා. ඔන්න යශලීට මේක ඇතුළට යන්න ඕනේ කියලා පොඩි ඒ දාගියේ වෙනස් එක. අපි ඉතින් එහෙනම් මේ පැත්තට කොහොමද? මම නම් අතන තිබ්බ චොක්ලට් වලින් පෙරරෝච වගේ එකකට. කැල්ලයි මේකයි. ගන්නවද ඒක වැඩි? මේක නම් පොඩ රහයි වගේ. ඔන්න නංගි බබා ගත්තා ඉට්ලියස් එකක්. මම අත්තා ඉතින් coffee opera එක. හැබැයි වෙන තැනකින්. අසයිද? coffee එක නම් තාම හම්බුන්නේ නැහැ. අතනින් කතා කරයි. අනේ හරිම ලස්සන. අය අල්ලන්නේ. මේ බලන්න මං ආසයි මේ මල් එකට. ඒක බබල් ටී මොකක්ද දන්නේ නැහැ මන්න හරියට. හේටි ඉන්න බ්‍රෑන්ඩ් එකක් හදනවා නම්. පොලි මේ ඉන්නේ කට්ටිය බොන්න. පොලි. බලද්දි ලංකාවේ විතරක් නෙමෙයි පොලින් තියෙන්නේ මෙහෙත් තියනවාද? ඒ අතර ඉතින් මේවත් කරන්න ඕනේ යන ගමන්. ඔන්න තියෙනවා මේ චොක්ලට් එකට නම් මාර ආසයි. ඒක ඩොලර් 20ක්. ප්‍රධාංගල අක්කත් නෑනේ. මේ තියෙන්නේ. මේවා තියෙනවද මේක නැහැනේ. මාෂ්මෙලෝස් දාලා හදන්නේ. Melbourne chocolate. මෙන්න තියෙනවා පොලිම ළඟටම ලෝරන්ට් එක තියෙනවා වගේ. මෙතනක් තියෙනවා යටත් තියෙනවා නේද ලෝරන්ට්. ඒ කන්නේ. මොකක්ද සූප්පක් කරන්නේ? You can just walk around with it and when you want to stay away from my side. Yeah, that's like the receiver. Blue one. Hi. You guys stay here. I'm gonna go to this one. Like your mom. And the jelly is cherry blossom. It is really popular among like Bath and Body Works එකේ. ඉතින් මට හිතුණා මේක ගන්න අද ඔෆර් එකක් තියෙනවා 60% discount one item. I think $16ක් තමයි වෙනවා කිව්වේ. හින්දා මේක ගන්න.
අපි යමු මේ කායකට. එපා. අන්න ලස්සන මල්. ඕ Mother's Day artificial flowers. මේක නම් ෆස්ට් ටයිම් දැක්කේ මේ ඇඳුම් වලින් හදලා තියෙන මල් ටිකක්. ඇඳුම් කියන්නේ මේ ක්ලෝතින් වලින් හදලා තියෙන්නේ නේ. ඔව් බාන්න ඒකටත් ලොකු කිව් එකක් තියෙනවා. වේටින් ඉඳලා තමයි එන්න ඕනේ. එකට තියෙන කිව් එක මෙන්න මෙහෙම එච්චර දිගයි. අර මෙහෙම වටේ මෙතනට වෙනකන් තියෙනවා කිව් එක ඕක වටේ එන්න. අපි එහෙනම් මය එක ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ නිකන් පිස්සු වගේ මෙතනට ඇවිල්ලා. නේද අර පැත්තට ගිහලා බලන්න. කරන්න ඕනේ ඒකයි වැඩි. අපි ආවා මය එකට. Good? Not comfy? Wait. මේක මෙතන තියෙනවා හෂ් පපි බ්‍රෑන්ඩ් එක. මගේ ෂූ එකක් තමයි ගන්න කියලා හිතුවේ. අතර මේක. මේකේ ඇෂ් කලර් එක. Try this one. දොෆර් එකක් තියෙනවා බලමු. මෙන්න මේ වගේ හිතුත් තියෙනවා. Let's see have a look. අන්න ගත්තා shoes දෙකක් මාරම ඩීල් දෙකක් හම්බුනේ. ඔව් පෙයාස් දෙකක්. ඩොලර් 189ක් වෙන එක මට හම්බුනේ ඩොලර් 99ට. ලස්සන අන්කොමන් එකක් කලර් එකක් ඩොලර් 109ක් වෙනවා. මේ හැරි ඔක්කොම තියෙන්නේ සම ක්ලෝත්ස් ඒක ඔක්කොම දැන් 50% ඩිස්කවුන්ට් දාලා තියෙනවා මය එකේ. දැන් අපි මයකින් එළියට යන්න හදන්නේ. මේක ඇච්චරාස. මේක තාසුන්. කොහෙටද? මේක වැනිලා සුවඳයි. මේක තමයි මට දැන්ට ගොඩක්ම ආස හිතෙන. කන්න හිතෙන සුවඳක්. මේකත් හොඳයි. I like this one. මේකත් නිකන් ලොලිපොප් වගේ. මේක තමයි බ්‍රෑන්ඩ් එක. අර පොඩි කාලේ කාපු ලොලිපොප් රහයි. The natural කියලා බ්‍රෑන්ඩ් එකක්. මේක අපිට අවුරුදු 2කට විතර කලින් වීඩියෝ එකක් කරද්දී හම්බුණා. ඉතින් එතකොට ඕනත් හිටියා මේකේ මේ බ්‍රෑන්ඩ් එක කතා කරද්දී බලද්දී ලංකාවේ කෙනෙක් තමයි මේක කරන්නේ නේ. ලංකාවේ කෙනෙක් තමයි ඉතින්. This one. මේක හැම මේ. එදා අපි එකක් යූස් කරා ඒක මාර්ම සුවඳයි. ඒක ඇත්තටම තිබුණා ගොඩක් කල් යූස් කරා. ඒ සුවඳක් තිබුණා දිගටම. මේ අර පොඩි කාලේ කාපු ලොලිපොප් සුවඳයි මේක. ගන්නවද ඒක? එකක් ගන්නවා. මොකද්ද ගන්න? මට කායකට එකක් ගත්තා නම් හොඳයි කියලා හිතනවා. Hello.
තායි රෙස්ටරන්ට් එකකට අද අපි Mother's Day හොයන් ආවේ ගිහින් අපි හොයන් ආවේ එක තැනක් ඒ උනට ඒක එතන හොයාගන්න. සිස්ලින් ඉතින් ඔන්න අපි ආවා තායි රෙස්ටොරන්ට් එකකට. අද හිතුණා තායි try කරන්න. මොකද හැමදාම ලොකු බබා ඉන්නේ හින්දා අපිට මේ එක එක දේවල් try කරන්න අමාරුයි යත් එක්කලා. ඉතින් අද එයාව දැම්ම බර්ත්ඩේ පාටි බර්ත්ඩේ පාටි එකකට එයාගේ යාළුවෙක්ගේ ගෙදරට drop කරලා තමයි අපි ආවේ. ඉතින් ඒ නිසා අපි බලමු මේක තායි සෝෂල් කියලා චැස්ටන් වල තියෙන රෙස්ටොරන්ට් එකක්. බලමු කොහොමද කෑම. මොනවද ඕඩර් කරේ? තායි සෝෂල් චැස්ටන් එකේ මේ මෙනු එකේ තියෙන කෑම ටික මොනවද කියලා බලමු. ටිකක් තියෙනවා beef salad, corn ribs, ෆොටෝස් ටික දැක්කහම නම් බඩගිනි හිතෙනවා කෙලින්ම. කෑම කොහොමද දන්නේ ආවට පස්සේ තමයි ඒක බලන්නේ. දැන් කොහොමද දන්නේ? හැබැයි අනකොට මම දැක්ක ගොඩක් අයට සර්ව් කරනවා ලස්සනට තිබුණා. ඔව්. පොඩ්ඩක් පොලිමේ තින්න වෙනවා නේද? ඔව් කිව් එකක පොඩ්ඩක් හිටියා. මේක නම් අමාරු $45 මේ වගේ එකක්. සීෆුඩ් එක නම් තියෙනවා සුප් වර්ග මෙන්න මේ ටොම් යම් එකක් අපි ඕඩර් කරා. ටොම් යම් සීෆුඩ් එකක් ඕඩර් කරා. ලොකු වැරයිටිස් ගොඩක්. මාරු වැරයිටිස් ගොඩක් තියෙනවා නේ. මගේ සුප් එකද කොයිද නම් එනවා මේ ෆොටෝ එකේ තියෙන සයිස්මයි බබා. නාව අපි කැම ටික ඕඩර් කරපු එක වෙනම නම් හොඳයි. මේ තින්නේ සුප් එක. ටොම් යම් සුප් එක. try. ඒක crispy chicken with chili jam නේ මේක හරි පෝෂන් එක. ගත්ත බලන්න කොහොමද කියලා. ඔයා තමයි ඕඩර් කරේ බලන්න. ඔව්. ස්ටීම් රයිස්. ඒක රහයි අපේ ස්ටීම් රයිස් එක වගේ නෙමෙයි. ස්ටීම් රයිස් ටිකකුත් try කරන්න කියලා බැලුවා. මාර මාරම රහයි. රහයිනේ. මොකද හිතන්නේ? හොඳ රේට් එකක් දෙන්න පුළුවන් ඇත්තටම මේ. පිට හම්බෙන් ආවේ බත් මාරම රහයි. ඔව් බයෙන් ආවේ අපිට සෙට් වෙන්නේ ගොඩක් වෙලාවට හරියන්නේ නැති ඒවා ඉඳන් නම් මේක හොඳටම රහයි. දැන් නම් හොඳටම බඩ පිරලා තියෙන්නේ. Can we still get the yogurt? අම්මා කොහෙටද? යෝගට්. Yeah. ඉතින් මම හිතන්නේ මේ ඕඩර් කරපු වැඩි වගේ අපි ටේක් අවේ බොක්ස් එකකට දාගත්තා ගෙනියන්න. ඔව් ඉවර කරගන්න බැරි වුණා. කැම රසයි හැබැයි කැමරා සයිස් මාරම රහයි. Thank you. මේ තියෙන්නේ අපි ගියපු තායි සෝෂල් කියන රෙස්ටොරන්ට් එකේ ඉතින් පේනවානේ දැන් ටිකක් දිග කිව් එකකුත් හැදිලා කෑම හොඳයි අත්‍තරම ගත්තු කෑම ටික හොඳට රහට කෑවා ඉතුරුත් තුනා පෝෂන් එක වැඩි දැනගෙන ගත්තේ කොහොමද මේ බත් එකක් ලොකු එක්කෙනාට තරම් යන යා තායි කන්න ආසයි ඇති Okay. Yeah, nice. කව බලන්න ස්ට්‍රෝබෙරි මොනවද මොනවද දාගන්න ස්ට්‍රෝබෙරිස් ලස්සනද ඕකේ එකක් ඇති වෙයි මම හිතන්නේ බබා චොක්ලට් සෝස් ටිකක් දාගන්න එක රහයි යම්මි This is strawberry. Thank you. Thank you. ආයාෂි මුළු සතියෙම One.
රසයිද? හොඳයිද? Yeah. මේ අයිති සෝස් එකක් දාගත්තේ නෑ. හැබැයි කර ඇඹුල් නෑ. යෝගට් එක කන්න පුළුවන්. දැන් පරක් වෙලා තියෙන ලොකු බබාව ගන්න හින්දා ඉක්මනට යනවා. ඉතින් අපි දැන් යන්න හදන්නේ. ගෙදර ලොකු බබාව අරගෙන ඔව්. යන්න ඕනේ. ඉතින් හිතනවා මේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ එන්ජොයි කරන්නේ නැති කියලා. යමු.